YouTube channel අද අපි කතා කරන්නේ උඩරට වෙස්සඳුම් කට්ටලය ගැන. මේ වෙස්සඳුම් කට්ටලය සාම්ප්‍රදායිකව ආභරණ 64කින් යුක්ත වෙන බව විශ්වාසයක් පවතිනවා. එතකොට ඒ ආභරණ 64කින් සමන්විත මේ වෙස්සඳුම් කට්ටලය අපිට සාම්ප්‍රදායික වශයෙන් ඉතාමත් ඉහළ වටිනාකමක් ගෙන එන නිර්මාණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අපි බලමු මොනවද මේ ආභරණ කියලා. මේ ආභරණ 64ම මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ නැත්නම් පොදුවේ අපිට විශේෂයෙන් හඳුනා ගන්න පුළුවන් ආභරණ කොටස් ටික අපි මුලින් ඉඳලා හඳුන්වනවා ගමු. මේක අපිට කොටස් තුනකට අධ්‍යයනයේ පහසුව සඳහා වෙන් කර ගන්න පුළුවන්. පළමු කොටස විදිහට මේ ශීර්ෂාභරණ. එහෙම නැත්නම් හිසට පළඳින ආභරණ කියන කොටසයි. ඊළඟට දෙවෙනි කොටස විදිහට උඩුකය සහ බාහුව ආභරණයි. තුන්වෙනි කොටස විදිහට ඉන සහ පාලකය ආභරණ සහ වස්ත්‍ර කියලා අපිට කොටස් තුනකට බෙදා වෙන් කර ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු පළමු කොටස. එහෙම නැත්නම් ශීර්ෂාභරණ. හිසට පළඳින ආභරණ. මොනවාද පුතේ මේ ආභරණ? පළවෙනියට තියෙනවා මෙතන හඳුන්වලා ජටාව. ජටාව කියලා කියන්නේ හිස මුදුනේ ඇති උල් හැඩති කොටස තමයි අපි ජටාව කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා ශිඛා බන්ධනය. එහෙම නැත්නම් වෙස්තට්ටුව. මොකද මේ වෙස්තට්ටුව කියන්නේ? වෙස්තට්ටුව කියලා කියන්නේ නළල මත රඳවන කිරුලක හැඩය ගන්නා ප්‍රධාන රිදී ආභරණය තමයි වෙස්තට්ටුව කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා පායිම්පත. පායිම්පත කියන්නේ වෙස්තට්ටුවට ඉහළින් දෙපසට විහිදෙන ලෝහමය පතුරු කොටසට තමයි අපි පායිම්පත කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා නෙත්තිමාලය. නළල මට්ටමින් පහළට වැඩෙන කුඩා මල් වැනි සැරසිල්ලක් තියෙන මේ මාලය තමයි අපි නෙත්තිමාලය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ තියෙනවා ජටාපටිය. ජටාපටිය කියලා කියන්නේ හිස පිටුපසින් පහළට එල්ලෙන දිගු රෙදි පටිය තමයි අපි මේ ජටාපටිය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ තියෙනවා තෝඩුපත්. කන් වැසෙනසේ පළඳින රවුම් හැඩති විශාල කන්නාභරණ යුගලය තමයි අපි මේ තෝඩුපත් යුගලය කියලා හඳුන්වන්නේ. ඊළඟට අපි දෙවෙනි කොටසට යමු. උඩුකය සහ බාහුව ආභරණ මොනවද මේ උඩරට වෙස්සඳුම් කට්ටලේ තියෙන්නේ කියලා. ඒ යටතේ ගත්තාම පුතේ පළවෙනියට අපිට හඳුන්වන්න පුළුවන් මේ කරමාලය කියන එක. මේ කරමාලය ගෙල වටා පළඳින මාලය තමයි අපි මේ කරමාලය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ තියෙනවා දෙවුර මාල. එහෙම නැත්නම් උර බාහුව කියලාත් අපි හඳුන්වනවා. ඒ කියන්නේ උරහිස් දෙක මත රඳවන පියම් වගේ තියෙන ලෝහමය ආභරණ තමයි අපි මේ උර බාහුව එහෙම නැත්නම් දෙවුර මාල කියලා හඳුන්වන්නේ. ඊළඟට තියෙනවා අවුල් හැරය. අවුල් හැරය තමයි මේකේ ලස්සනම කොටස. මොකද්ද මේ අවුල් හැරය කියලා කියන්නේ? පපුව සහ උදර ප්‍රදේශයේ වැසෙනසේ පබළු හා නූල් වලින් වියන ලද සැරසීල තමයි මේ අපි අවුල් හැරය කියලා කියන්නේ. මේකේ මැද විශාල රිදී බෝලයක් තියෙනවා. මේක තමයි උඩරට වෙස්සඳුම් කට්ටලේ තියෙන අලංකාරවත් කොටස කියලා හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා කයිමත්ත. කයිමත්ත කියන්නේ මොකද්ද? මණික් කටුව ආසන්නයේ බාහුවට පළඳින වලල්ල තමයි ඔන්න අපි කයිමත්ත කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ තියෙනවා බණ්ඩි වලලු. බණ්ඩි වලලු කියන්නේ මොකද්ද? වැලමිටට ඉහළින් බාහුවලට තද කර පළඳින වලලු වර්ගය තමයි අපි මේ බණ්ඩි වලලු කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි කොටස ගත්තාම අපි හැඳින්නුවා ඉන සහ පහළකය ආභරණ මෙන්ම වස්ත්‍ර කියලා. එතකොට ඒ කොටසට අයිති වෙන දේවල් අපි බලද්දී එයට තියෙනවා පුතේ බුබුලු පටිය. මොකද්ද බුබුලු පටිය කියන්නේ? මේ ඉන වටේ බඳින ගෙඩි හැඩති ලෝහමය කොටස් සහිත පටිය තමයි අපි බුබුලු පටිය කියලා හඳුන්වන්නේ. ඊළඟට තියෙනවා ඉන හැඩය. ඉන හැඩය කියන්නේ මොකද්ද? ඉන පටියෙන් ඉදිරියට දෙපා අතරින් පහළට වැටෙන දිගු සැරසිල්ල අපි හඳුන්වනවා ඉන හැඩය කියලා. ඊළඟට තියෙනවා පොත්පොට. ඉන දෙපසින් තට්ටු මෙන් එරා ඇති ඝන රෙදි කොටස් තමයි අපි මේ පොත්පොට කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා හඟල. එහෙම නැත්නම් දෙවැල්ල කියලා අපි හඳුන්වනවා. හඟල කියලා කියන්නේ ඉන වටා රැලි තබා අඳින ලද සුදු රෙදි කොටසේ උඩු කොටස තමයි අපි මේ හඟල කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ නරු. නරු කියන්නේ මොකද්ද? මේ ඇඳුමේ දෙපසින් හා පිටුපසින් පෙනෙන රතු, කහ, කළු කියන වර්ණ වලින් යුක්ත වූ රෙදි පටි අපි හඳුන්වනවා නරු කියලා. ඊට පස්සේ උල්ලුදය. උල්ලුදය. එහෙම නැත්නම් වේටිය. මොකද පාලකය සම්පූර්ණයෙන්ම වැසෙනසේ ඇඳ ඇති ප්‍රධාන සුදු වස්ත්‍රය අපි වේටිය කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් උල්ලුදය. ඊළඟට තියෙනවා පුතේ පිජාම කලිසම. ඒ කියන්නේ මොකද්ද? මේ සුදු වේටියට යටින් අඳින අපි පාදයේ කෙන්ඩේ තෙක් දික්වන රතු වාටිය අලලා තියෙන සුදු පාට කලිසම තමයි අපි මේ පිජාම කලිසම කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා කකුල් පටි. කකුල් පටි කියන්නේ මේ ගෙජ්ජි. එහෙම නැත්නම් මිනි ගෙඩි බැඳීමට පෙර අර වලලු කර ප්‍රදේශයේ රඳවන පටිය තමයි අපි කකුල් පටි කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා සිලම්බු. සිලම්බු කියන්නේ පාදවලට පළඳින ගිගිරි හෝ නද පාදාභරණය තමයි අපි මේ සිලම්බු කියලා කියන්නේ. එතකොට මේ විදිහට නිර්මාණය වෙච්ච මේ උඩරට වෙස්සඳුම් කට්ටලය අපේ සංස්කෘතිය විදහාපාන විශේෂතම ඇඳුම් කට්ටලයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාලට දිගටම බලන්න ඕනේ නම් දැන්ම අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. තව කෙනෙක්ට දැනගන්න පුළුවන් නම් මේ වීඩියෝ එක share කරන්න. ඔයාලගේ අදහස් comment එක දාගෙන යන්න. ඊළඟට ඔයාලට මොනවද දැනගන්න ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් කියෙන් එන්නම්. bye.